තමයි යන්නේ. ඒ කියන්නේ මෙයාගේ මූණ හොඳට බලන්න මේ මූණ සාමාන්‍ය මොන ස්කින් එකක් වගේද පේන්නේ? ස්කින් ටයිප් එක ඔයිලි ස්කින් එක. ඔයිලි ස්කින් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා T points වල. නළල, නහය, නිකට, කම්මුල් දෙකයි. ඒ T points වල මේ T අකුර හැදෙන්න මෙහෙම තියෙන්නේ. ඒ T points වල තෙල් ගතිය හැමතැනකම තියෙනවා. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඔයිලි ස්කින් එකක්. දැන් මෙයාගේ මූණ සාමාන්‍යයෙන් ඔයිලි ස්කින් එක තියෙනවනේ පිම්පල්ස් එනවා, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඒ වගේ එනවා. නමුත් මෙයාගේ මූණේ එහෙම ඒ දේවල් නැහැ. නමුත් මේක ඔයිලි ස්කින් එකක් කියලා කියන්න අපිට මේක චෙක් කරන්නම අවශ්‍ය නැහැ. දකින්නකොට කියන්න පුළුවන් මෙයාගේ තියෙන තෙල් තියෙන මූණක් කියලා. එතකොට මේ වගේ කෙනෙක්ට සාමාන්‍යයෙන් බ්‍රයිඩල් එකකදී පුතේ එකපාරම මේකප් එකක් දාන්නේ ෆේෂියල් කීපයක් යනවා, ගෝල්ඩ් ෆේෂියල් කීපයක් යනවා. එතකොට තව ට්‍රීට්මන්ට්ස් යනවා. එතකොට මූණ අපිට දාට ලස්සට මේ තෙල් ටික අයින් කරලා ගන්න පුළුවන්. නමුත් මේ වගේ කෙනෙක් එකපාරම සලෝන් එකකට ආපුවාම අපි මේකප් එකේ චුට්ටක් බය වෙනවා. මෙයාට මේකප් එක ඉවර වෙලා පාටි එකට ගියාම තුලින් තෙල් මතු වුණොත් කස්ටමර් ආයෙ අපේ සලෝන් එකට එන්නේ නැහැ. ඒ නිසා මේ විදිහේ මූණක් තියෙන මේ වගේ ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙක් ඔයාලගේ සලෝන් එකට කවදා හරි ආවොත් එහෙම ඒ ස්කින් එකට කවදාවත් පෑන් ස්ටික් එක ගන්න එපා. පෑන් ස්ටික් එක ගන්න එපා. ඒකට පෑන් කේක් එක තමයි ගන්න අපි. අද මම අරගෙන තියෙනවා මේ කවදාවත් අපි ගෑවේ නැති එකක් ඔරියන්ටල් කියන එක. ඔරියන්ටල් කියන්නේ මේකේ තියෙනවා. මේක තමයි අරගෙන තියෙන්නේ. normal makeup එකකට මේ ෆවුන්ඩේෂන් එක ගොඩක් හොඳයි. එතකොට දැන් බලමු අපි කොහොමද මේක ගන්න කියන එක. දැන් අපි පෑන් කේක් එක අරන් තියෙනවා. පෑන් කේක් එක ගන්නකොට ස්පොන්ජ් එක චුට්ටක් තෙමලා ගන්න ඕනේ. ස්පොන්ජ් එක තෙමලා ගත්තාම තමයි පෑන් කේක් එක හොඳට මූණට වදින්නේ. මේක අපිට පුදුමයාගේ මූණ උනනම් චුට්ටක් ක්ලෙන්ස් කරලා හරි මොහරි කරලා අපිට චුට්ටක් තෙල් ටික අයින් කරගෙන ගන්න පුළුවන්. ෆෙයානස් ක්‍රීම් එකක් හරි මොනවා හරි මෙයා ගන්න මොයිස්චරයිසර් එකක් හරි මෙයාගේ ස්කින් එකට ගාලා ඉවර වෙලා මේකප් එක පටන් ගන්න. මේ විදිහට තෙත ස්පොන්ජ් එකෙන් ගත්ත පෑන් කේක් එක අපි මෙහෙම ටච් කරනවා කරන්නේ. මේ අතුල්ලන්නේ නැහැ. පෑන් කේක් එක කවදාවත් අතුල්ලන්නේ නැහැ. ඔරියන්ටල් එකේම ස්ටික් එකක් තියෙනවා. normal makeups වලදී ඔරියන්ටල් ස්ටික් එකයි කේක් එකයි පාවිච්චි කරන්න පුළුවන් හොඳටම හොඳයි. මේක තව විදිහකට පුළුවන් විදිහට මේක කරනවා නම් මෙහෙම ගන්න නැතුව මම තවත් ක්‍රමයක් කියලා දෙන්නම්. මේ පෑන් කේක් එකෙන් ටිකක් අපි සූරලා ගන්නවා. සූරලා අරගෙන ඒකට තෝරන ටිකක් හරි වතුර චුට්ටක් හරි දාලා හොඳට මික්ස් කරලා අරන් ඒක හොඳ ලොකු මේකප් එකකදී කොහොමද තෝරන මේ වගේ චුට්ටක් ගාලා බෑනේ බ්‍රයිඩල් එකකට. ඒ නිසා ඒක අනිවාර්යයෙන් ඒකත් මතක තියාගන්න. ඒක දැන් කරලා බලන්න ඈ. ඉතින්